මම අද යන්නේ පනංගල කන්දට. මේ පාර දිගේ තමයි පනංගල කඳුමුණට යන්න තියෙන්නේ. මේ පාර තියෙන්නේ බලංගොඩ ගවරංගීන ප්‍රදේශයේ මහාසාර ආරණ්‍ය සේනාසනයට යන්න තියෙන පාර තමයි මේ. මේ පාර දිගේ යද්දී මේ ඈතින් පේන්නේ මම අද යන්න හදන කඳුමුදුන. මේකට කියන්නේ පනංගල කියලා. මේ පාර පටන් ගන්න ගවරංගීන ඉස්කෝලේ ගාවින්. ඉස්කෝලේ ගාවින් උඩහට යන්න තියෙන පාර තමයි මේ. මේ පාරේ නම කන්දේ පාර කියලා තමයි ගම්වාසීන් කියන්නේ. මේ පාරට කන්දේ පාර කියලා. මේ පාර දිගේ ඉදිරියට ගියාම තමයි මහාසාර ආරණ්‍ය සේනාසනය හම්බෙන්නේ. මේ ඉදිරියෙන් තියෙන්නේ මේ මහාසාර ආරණ්‍ය සේනාසනය. මේ ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගී හාමුදුරුවෝ කිහිප නමක්ම වැඩ සිටිනවා. මේ තමයි මේ ආරණ්‍ය සේනාසනය. මේ ආරණ්‍ය සේනාසනයේ පාර දිගේ තවත් ඉස්සරහට ගියාම තමයි පනංගල කඳුමුදුනට ඇතුල් වෙන්න පාර හම්බෙන්නේ. මම දැන් මේ යන්නේ පනංගල ගලමුදුනට යන පාරේ ආරම්භක ස්ථානයෙන් තමයි මම මේ දැන් යන්නේ. මේ පාර දිගේ ඉස්සරහට ගියාම මෙන්න මෙතන තමයි පනංගල තියෙන්නේ. ඉතින් මේ පාර දිගේ යද්දී ලස්සන තේවතු කුඹුරු යායවල් මැදින් තමයි මේ පාර වැටිලා තියෙන්නේ. ඒ වුණාට මේ පාර මිනිස්සු යන්නේ නැති හින්දා ගොඩක් කැලේ වෙලා තියෙන පනංගල ගල මුදුනටම යන තැන ගොඩක් කැලේ වෙලා තියෙන. ඒ හින්දා පොළොංගු පිඟුරු එහෙම ගොඩක් කල උඩ කඳුමුදුනේ ඉන්නවා කියලා තමයි මට ආරංචි වුණේ. මේ දවස්වල ගොඩක් වැස්සෙන්දා ලස්සන ජල පහරවල් ඇති වෙලා තියෙනවා. මේ හිම ඇති වෙච්ච ලස්සන ඇල කැරැල්ල. මේ තමයි මම පාස් කරගෙන ආපු මහාසාර ආරණ්‍ය සේනාසනය. මම දැන් පනංගලට යන පාරේ භාගයක් දුර ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉඳන් තව පොඩි දුරයි පනංගල කඳුමුදුන උඩට තියෙන්නේ. මේ ඈතින් පේන්නේ පෙට්ටිගල. මේ තමයි උණුනුගල. මේ පල්ලට වෙන්න පේන්න තියෙන්නේ මම එදා ගියපු බලංගොඩ ගල උඩ කන්ද. මම දැන් පනංගල කියන කන්දට ගොඩක් ආසන්නෙන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ ඒ පනංගල කඳුමුදුනට ඇතුල් වෙන තැන. මේ හරිය ඉතින් යන්න පාරක්වත් ඇත්තටම නෑ. පාර කපාගෙන තමයි මට යන්න වෙලා තියෙන්නේ. ඒ තරමට මානම් වැවිලා තියෙන්නේ. මම දැන් ඉන්නේ පනංගල ගල මුදුනේ. මේ ගල උඩට යන්න ඇත්තටම අඩිපාරක්වත් නෑ. මොකද මේ කඳුමුදුනට ගොඩක් කට්ටිය එන්නේ නැති හින්දා නිශ්චිතවම යන්න අඩිපාරක්වත් නෑ. ඒ හින්දා මේ කැලේ මැදින් තමයි මට යන්න තියෙන්නේ. මම දැන් ඉන්නේ පනංගල ගල මුදුනේ. මේ තමයි පනංගල කන්ද. මේ ඈතින් පේන්නේ උඩවලව ජලාශය.
මේ තමයි බලංගොඩ ඉලුක්කුඹුර ගම්මානය. මේ තමයි පැල්මඩුල්ල නගරය. මේ තමයි එදා මම ගියේ බලංගොඩ ගල උඩ කන්ද. ගම්වාසීන් විසින් මෙතන කඳුඩ පොඩි චෛත්‍යයක් හදන්න හදලා තියෙනවා. ඒ එතන නටබුන් වගේ තමයි තියෙන්නේ. ඒ චෛත්‍යයක් හදන්න ගිහින් වැඩ නවත්තලා තියෙනවා. මෙතන බුදු පිළිමයක් තිබ්බ බවට සඳහනක් තියෙනවා. මේ ඊට පස්සේ ආයෙත් ගම්වාසීන් විසින් මේ බුදු පිළිම පන්සලට වඩම්මලා තියෙනවා. මේ තමයි පනංගල කඳු වැටිය. මම මෙතන තමයි හිටියේ.